හෙලෝ මගේ රත්තරන් යාළුවනේ ඔයාලට කොහොමද තියෙන සැපෙන් සතුටින් ඉන්න ඇති කියලා හිතනවා මචං. ඔන්න ඉතින් මම ඔබේ සැප මගේ සතුටයි කියලා මචං අද අරගෙන ආවිල්ලා තියෙන මචං හයිල් ක්ලිම්බ් රේසින් කියන මෙන්න මේ ගේම් එක මචං. හරිද? ඔක්කොම කලින් කියන්න ඕනේ මචං මේ දවස්වල මචං වහිනවා මචං. වහිනවා කියන්නේ නැත්තරම නැතිලා හැදි ගෑවිලා යන්න වහිනවා මචං. හරිද? ඉතින් ඒ වැස්සෙන් බේරිලා මචං මං කියන්නේ ගම් වතුරට එහෙම ඔය තැන් වල බලන්න යන්නේ නැතුව නායම් වලින් බේරිලා මචං පරිස්සමට ගෙවල්ලා ඉන්න ගමන් මේ වීඩියෝ එකත් බලන්න හොඳ අවධානයෙන් මං කියන්නේ वीडियो के අවදානෙන් නෙමෙයි වටපිටාව ගැන අවධානයෙන් මේකත් බලන්න. ඉතින් අපි යන් වීඩියෝ එකට. මේකේ මම ඉස්සෙල්ලාම කියන්නේ මචං මේ ගේම් එක ගහලා ඉන්න අයත් ඇති ගහන අයත් ඇති මචං. හරිද? ඉතින් මේ ගේම් එකේ ලේසියෙන්ම සල්ලි හම්බ කරන්න පුළුවන් විදිහක් තමයි මම දැන් කියන්නේ. හරිද? මෙන්න මේ මූන් නෙමෙයි බං මූන් කියන මැප් එක අන්ලොක් කරගෙන වෙහිකල් එකට මෙන්න මේ බයික් අරගෙන මචං ඒකේ ලෙවල් අප් කරගනින් උපරිම. හරිද? දෙන්න උපරිම ලෙවල් අප් කරගනින් ඊට පස්සේ මචං යමම් මැප් එකට. හරිද? ඔන්න මැප් එකට ආවා මචං. හරිද? ආවේ නෑ තාම. ඔන්න ආවා මචං. හරිද? ඊපස්සේ මචං හරීම ලේසි මචං සල්ලි හම්බ කරන්න. හරිද? එක ජම්ප් එකකින් කොහොමත් 5000ක් හොයාගන්න පුළුවන් හරියට මේ වැඩේ කරොත් මචං. හරිද? ආයෙ ඉතින් කොයින් නෙමෙයි බං කුයින්. ආනේ කුයින් කියන්නේ ලෙජෙන්ඩ් නෙමෙයි. මොකක් හරි. මේක කාසි පණන් හොයාගන්න ලේසි මචං. හරිද? කාසි පණන් හොයාගන්න ලේසි. හරිද? සමහරක් විට මේක දන්න අයත් ඇති නොදන්න අයත් ඇති සාමාන්‍යයෙන් මේ ගේම් එක ගහන අයට තමයි මචං මම මේක කියන්නේ. හරිද? කියන්නේ මේක මචං හොඳ ටික් එකක් වින් සල්ලි හොයන්න. හරිද? තෙල් ගන්න සීන්නක් තියෙනවා. අපි ඊළඟ එකට අද්දන්න බලමු. හරිද? තෙල් සම්පූර්ණයෙන් ඉවර වෙන්න කලින් ඊළඟ පෙට්‍රල් එක තියෙන තැන පහු කරන්න ඕන. අඩෝ පහු අඩෝ අයියෝ ඇයි බම් මීටර 5ක් දීලා බංෂ. අඩෝ නයිස් බං 80275ක් හොයලා තියෙනවා මචං ඔය ටිකට. හරිද? ඉතින් උඹලට පුළුවන් මේ වැඩේ කරලා බලන්න. හරිද? දෙවෙනි එක විදිහට මචං මම මැප් සෑහෙනට අන්ලොක් කරගෙන තියෙනවා. හරිද? මේ වීඩියෝ එකෙන් පස්සේ මේ ගේම් එක අයින් කරලා දානවා මචං දානවා. මේ නිකමට කියන්නේ මෙන්න මේ මැප් එක ගන්න එපා මචං. හරිද? මේ මොකද රෙට්‍රෝ මිෂන් කියන තියෙන්නේ ඒක ගන්න එපා. ඒක මම කලින් අරන් තියෙන එක වැඩක් නෑ වගේ බං. මෙන්න මේ මැප් එක එහෙම අලුතෙන් ආපු වගේ තමයි මට නම් තේරෙන්නේ. හරිද? මේකේ තියෙන ආතල්ම මැප් එකක් තමයි මචං මෙන්න මේක. හරිද? අපි ඕකේ ආතල් වාහනයක මෙන්න මේක හයිප්ලී වෑන් කියන එක පාට ආතල් මචං. හරිද? මේකේ කොටස් ගැලවෙනවා නිකන් කොටස් වෙලඳ පොළ වගේ තමයි ඒ කොටස් කඩා වැටෙනවා ඒක. හරිද මචං? ඉතින්ම බලමු කොහොමද ආතල් එක්ක කියලා. ඉතින් බම් මේ වීඩියෝ එක බලන්න තාමත් ලයික් නොකරද? අඩෝ ලයික් කරගම් බං. ඇයි ඊටවත් ලයික් නොකර ඉන්නේ? ලයික් කරපන්. අඩෝ කිපුරුවා නේද? හත්තිකේ මල හත්ති හුඟක් තැන් වල හත්තයි. ඔව් මට හුඟක් තැන් වල හත්තයි. අඩෝ ඉතින් මේ ගේම් එක ඔයාලා අහලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහිම කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරනවාගේ නේ. කීරත් අමතක කරන්න එපා. අඩෝ ඔළුව ගැලවුණා කියනවා. ඔළුව ගැලවුණා. කවුරුතරනේ මෝඩයා කියන්නේ ඔළුව නේද මේකේ උඩට. හරි දැන් ඔළුව ගැලවුණා. හරි නයිස්. අඩෝ ඉක්මනට ඇම්බියුලන්ස් එක අරන් එමු මචං. හොලිවුඩ් වල යන්නේ අපෝ. නෑ බං ෆොලි. ටක් ගාලා ඇම්බියුලන්ස් එක අරගෙන යන්න මචං. මෙන්න තියෙනවා මචං ඇම්බියුලන්ස් එක. හරිද? ඔන්න ඕකෙත් කෑලි ගැලවෙනවා. හරිද? ගැලවෙනවා. ඇම්බියුලන්ස් එකේදී සාමාන්‍යයෙන් මැරෙන්න කියන්නේ නේද? ඇම්බියුලන්ස් එකනේ බං සාමාන්‍යයෙන් මම කියන්නේ මැරෙන්න නෑ. මම කියන්නේ ලෙඩ අය වෙන බං එකයි යන්නේ මම කියන්නේ. අඩෝ ඊළඟ පාර මිනි අයියෝ දෙද්දවල් කියවෙනවනේ කටේ වටේ යනවනේ. මොකද්ද මම කියන්න ගියේ? මල් ශාලාවක වෙන්න කරන් යම් බා ඊළඟ පාර වෙද්ද. අඩෝ මාත්‍ය අඩෝ බෙල්ල ගියා. අඩෝ මේ අඩේ ඌ ෆෝන් එකක් අතේ තියන් බා ඉන්නේ. අඩෝ ඌ ෆෝන් එකක් අතේ තියන් ඉන්නේ. බරපා ඌත් මචං මගේ වීඩියෝ බලවලින්. හරිද? මේකයි. හරි මචං මංගාව තියෙනවා මෙන්න මේක මචං චන්ද්‍රශ්‍රී මල් ශාලාවෙන් රෙන්ට් එකට ගත්තේ. හරිද? මචං මල් ශාලාවක ලොරියක්. හරිද? ඕකේ ගිහින් බලමු මචං ආතල් එකටත් එක්ක.
අඩෝ ඒක මැප් එකේ හරි ඉඳ හොලිවුඩ් වල මල්ශාලා ගොයන්නේ කරන් යන්න හදන්නේ නයිස් බා අඩෝ මේක අද්දන්නේ නෑ බං ඒක දැන්නේ මොකද්ද අඩු මාත්‍යෝ වැටෙන්න එපා මාත්‍යෝ අයියා එඩි වැටියා අඩු මේ මොකක්ද උනේ හරි නේද ඕක එයි ඩයිවර් ඩවුන් උනේ කොහොමද බං අඩු ඩයිවර් ඩවුන් අඩු කොහොමද බං ඩයිවර් ඩවුන් උනේ ඕන කෙහෙල් මලක් කියලා මචං මංගාව තියනවා කීයද 65,94,700ක් නයිස් මම මේ කියව හරියට දන්නේ නැහැ අපි ඒක වියදම් කරමු මචං සල්ලි තියෙන හැටි වියදම් කරමු අපි ගමු මචං මේ කරන් බලමු සීට් නෑ වගේ අර වාහන එකක් ගන්න සීට් නෑ හරි ඉතින් මොකද්ද ගන්න ඕනේ කියලා මචං මේ ඊළඟ වීඩියෝ එකේදී මේකේ මොකද්ද ගන්න ඕනේ කියලා මචං කමෙන්ට් එකක් දාන්න එපා ඊළඟ වාර මේක කියන්නේ ආයි කියන්නේ මේක මම ඩිලීට් කරලා දානවා හරි එල අර මේක ගන්නවද මේක ගන්නවද දැන් උඹලා බලන්නේ ඉතින් මොකද්ද මේ මෙච්චර හොඳ ඒවා තියාගෙන අරව මේව ගන්න හදන්නේ කියලා අඩෝ මම මෙතනින් අරන් නැති එකක් බලමු මම මේක අරන් තියනවා හරිද මේ නත්තල් ඉන්න මේක අරගෙනක් තියෙනවා මේක අරගෙන නැහැ හරිද මේක අරගෙන කියන වැඩක් නැහැ මේකත් අරගෙන අඩෝ නැහැ මේක අරගෙන තියෙනවා මේක අරගෙන තියෙනවා එතනින් එහාට මේකත් අරගෙන තියනවාද දන්නේ මතක නැහැ අඩෝ මොකද්ද ගන්න කියලා හිතාගන්න බෑ ගියහන් කරෙද්ද මේ UFO එක දිනනවා මචං මේ තියෙනවා මේ මැප් තියෙනවා සෑහෙන්න හැබැයි මේ මොකද්ද එහෙනම් අපි UFO එකේ මේ ජංගල් ඕබන් ජංගල් වල මැප් එකක් තිබුණාද මාත්‍යෝ මෙන්න දිනන ජංගල් නේ මැප් එක හරියද UFO එකේ ජංගල් කියන මැප් එකේ ගිහින් බලමු නිකන් එන්නේ එකේ අඩෝ වීඩියෝ එක ලයික් කරපන් අඩෝ මම මේක මීට කලින් ගහලා තියෙනවා මම මීට කලින් වීඩියෝ එක රෙකෝඩ් කරා හැබැයි කිසියම් හේතුවක් මත ඒක මට අඩෝ තෙල් ඉවරයි මහත්තයෝ ඩ්‍රයිවර් ඩවුන්ද නෑ අවුට් අඩෝ පෙට්‍රල් ඉතින් කොහොමද මම උඩින් යද්දි පෙට්‍රල් ගන්න උඩින් ඉබන් තියන්න ඕනේ මේක හදපු ගාන මෝඩයක් එක්ක අඩෝ මේක මේ දෙකමුනේ මේ කොයින් 250ක් වගේ බා එකක් මං හිතන්නේ එහෙම ගන්න ඔයගෙන් වාහනයක් ගමු මෙන්න මේ ගමේ මේකේ හරිද මේක ගත්තා මචං හරිද ඕකේ අපි යන් ටිකක් මෙන්න මේකේ හරිද මොකද මේ පිටිපස්සේ හාදියෝ දෙන්නෙක් ඉන්නවා දෙන්න අපි පොඩ්ඩක් මොකක් හරි කරන්න බලමු අඩෝ දෙන්නත් එක්ක නානවා බා අඩෝ උන් දෙන්නව එළියට විසිරෙන්නේ නැද්ද අඩෝ ඊ වැටුණා කොහොමද දෙන්න අඩෝ දෙන්නව වැටුණා බා අඩෝ අපි අප පොඩ්ඩක් ගහලා බලමු හරි අඩෝ එකයි ඉන්නේ දැන් ඔමිදන් හරි දෙන්නම ඉන්න අඩෝ කලින් එකයි ඉන්නේ බා හිටියේ අඩෝ මොකක්ද උනේ දෙපා මොකක්ද උනේ තව අර ගෑණි සල්ලි විසි කරනවා බා ඉස්සරහට අයි ගෑණි කොහොමත් ඉන්නේ බං සල්ලි වියදම් කරන්න ඉතින් අඩෝ වාහනේ නම් සුපිරි හැබැයි අඩෝ ඉතින් සල්ලි වියදම් කරනවා බා අඩෝ බටකොලන්ට නා තියනවලු ඉස්සරහ නියන් අර බල්ලෙක් ගුරුන සීන්නක් දෙන්නේ මට විතර මුන් දෙන්න ආපහු වටන්න බලමු මානසිකව වටන්න ඕනේ ධනිස් දෙක තුවාල වෙන්න අර ගෑණි ගියා යට ගියා අඩෝ යට ගියා නම් උඩට එන්න බැයි බං යන්න එපා මහත්තයෝ අනේ අයියෝ බලපංකෝ රෙද්ද මගුලක් වුණානේ වැටුණා නම් කමන්නේ වැටුන්නේ නැහැ ඇතුළට ගියා
අඩු බලපන් රෙද්ද ආස්සේ හිර වෙනවනේ මොකද ටයර් දාපු එක අනේ වැටියා අඩෝ දෙන්න උන් මේ පොලෝ පලාගෙන අපායට යනවාද කොහෙද බන් දෙන්නත් එක වැටෙනවා මම අහන්නේ මොන ගෝතයද බන් මේ වාහනවල මේ නානෙව බාත්යක් බයි කරන්නේ මෝඩ හරක් නේ බන් බල මාත්‍ය අයියෝ ඩවුන් ද ඩයිවර් අඩෝ පව් බන් මේක මේ ඔලු බකා නෙමෙයි ඔලු බක්කා හැම තැනින්ම තාඩන පීඩන වලට ලක් වෙලා ඉන්නේ ඩයල් එකේ හරි මචං ඊළඟට මොකද්ද කරන්නේ අපි තව වාහනයක් අන්ලොක් කරගන්න මෙන්න මේක අන්ලොක් කරගමු හරි ඒකෙත් ඉන්නවනේ තව මිනිස්සු ඒක අඩෝ ලක්ෂයක් ගමු මල සල්ලි තිබුණාද මොකටයි වී හම්බ කරනවද නොකන බී කිව්වලු ඉතින් මොකට හම්බ කරනවද ගේම් ගන්නද මම මේ ඒකෙත් නේ මේකේ මෙයන් හරිද ඒකෙම ගිහින් බලමු හරි මචං මේක ඇවිල්ලා මොකක්ද මේ ගිනි නිවන වාහනයක් නේ ගිහින් බලමු අඩෝ ඔළුව වදින්නේ බා අඩෝ ගියා අඩෝ වැදුන්නේ මේක මන මතක විදිහට එහා පැත්තට වැටෙනවා බා මම කලින් ගහද්දී නම් ඔන්න එහෙම කරපුවා එහා පැත්තට අඩෝ යන්නේ නැහැ නේද අඩෝ ගියා අඩෝ සම්පූර්ණයෙන් ගියේ නෑ උඩ ඉන්න එක බය වෙලා ඉන්නේ අවුයකෝ වාහනේලවන්නේ ගේමින් එක වාහනේලවන්නේ අඩෝ නයිස් ඌ වැටුන්නේ නෑ නේද ඒක වර්ගයනින් නේද මෙලකට වැටලා දහදුරා දුක් දෙනවා ඒක ලයික් එකක් දාලා ගමු එහෙනම් අතර යාළුවනේ අඩු අරු වැටින්නේ නෑ නේ බං අඩු අනි මාත්‍යෝ අඩෝ නයිස් තව මීටර 50 30 ගානක් යන්න තියෙනවා මේ පෙට්‍රල් හම්බුනේ හම්බුණා මේ රෝද ටික හින්දා තමයි කලින් පාරත් කෙල කරගත්තේ වැඩේ රෑ වැටිච්ච වලේ දවල් වලින් හොඳ නෑ රෑ වැටිච්ච වලේ රෑම වැටෙන්න ඕනේ හලෝ අන්න එහෙමයි අපේ දිබෝකියමට අපිට උගන්වලා තියෙන්නේ අඩෝ මේ රෝද ටික වාතයක් වුණා අනේ නෑ මාත්‍ය වැටෙන්න බා ඒකටත් අර සෙතේම නයි බා කලින් එකට උන සෙතේම තමයි ඒකට කලින් කෙන ඩයිවර් ඩවුන් මේකේ අවුට් ඔෆ් පෝල් ආවුලක් නෑ හරිද අපි තව මැප් එකක් අරන් බලමු මේ රේන්බෝ මැප් එකත් අවුලන්නේ හැබැයි ඒකේ අවුලක් තියෙනවා මොකද්ද ගන්නෙ මාත්‍යෝ මේ පොඩ්ඩක් ඉඳහන්කෝ හෙලෝවින්ද එකට ආපු ගත්ත ඔය මම මෙන්න මේ පාරගෙන නෑ හරිද ඊක ගමුද නැත්තම් මෙන්න මේක ගමුද කියන්න බලන්න මොකද්ද ගන්න මේකත් වැඩක් නෑ වගේ බා මේක අරන් බලමු හරිද අපිට දෙකම ගන්න පුළුවන් මේ දෙක විතර හැබැයි ගන්න පුළුවන් එතනින් එහාට ගන්න බෑ මචං හරිද කරන්න දෙයක් නෑ එහෙමයි ජීවිතේ ලස්සනයි එච්චරයි ඉතින් ඊටකට ලයික් කරන්න හරි ඒකේ කාක්කෙක් ඉන්නවා පින්නවලු එන්න හැටියට නම් කාක්ක ලොකු අඩු ගල් පුරල් පර වැඩි බා ගල් පත ගල් තියෙන්නේ මේ ගල් ටික එක ගානකට කපන්න බැරි වෙයි ගන්න මං කියන්නේ අර අඩෝ ඉස්සර රජවරු වම්පාරල් හින්ද මහත්තයා ඒක අඩෝ මොනවද ඒ කියන්නේ නෑ සෝරි දෙබරු බම්බරු පොඩ්ඩක් විදිනවද ලෙවල් බෝනස් සම්මුණා රුපියල් අඩු රුපියල් 6000ක් වියදම් කරපු සල්ලිවත් නෑ බම් මැප් එකට ඉතින් යන්න තමයි අඩු දඩ බෑවුම අඩු ඩවුන් ද ඩයිවර් අයියෝ මාත්‍යෝ මේක හරියන්නේ නෑ බයික් එක යනගේ මේකේ මීටර දුරක් අපිට යන්න තිබ්බා අපි මචං ඕකේ බයික් එක ගිහින් බලමු හරිද බයික් එක තමයි මම ලෙවල් අප් උපරිම ලෙවල් අප් කරපු එකම වාහනේ හරිද දෙකේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ අනිත් වාහන වලට සාහිතයම
මොකද්ද බං දුරක් යන්න පුළුවන් හරිද විශ්වාසනීය දුරක් යන්න මාත් පුළුවන් ඔය යන්නේ බබා වගේ අඩෝ මීටර 450ක් කියන්නේ ගේම නෙමෙයි බං බයික් එක අනේ දෙබරු වල්ලයි පස් අඩු ඇල්ලුවා නේද දෙබරු වල්ලයි පස්ස පැත්ත කියන්නේ ගියේ ඇල්ලුවානේ nice ඒ මොකද දෙව් මේ හැමතැනින්ම අකුරු වලට හින්දා මොකවත් පීඩේ බං ලෙවල් බෝනස් කියයි මොන මොනවාද උගන්ද ඒලා වාත් බරු ආච්චිට හාල් කරන්න පළකෝ දෙ අම්මා නෑ අඩු සෝරි බා අඩු බෙල් අඩු ඩවුන් ඩයිවර් නෑ නේ ඩයිවර් ඩවුන් නෑ තාම මීටර 1000ක් යන් අඩු 1000ක් අයියෝ ඇයි බං මීටර 200ක් කියන්නේ අකෝ තප්පර 3-4ක මෙව්වයි ගන්න බා කරාද ඉතින් තව මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා ඉතින් මේ සදහැසිතින් ඒකත් මිලිය සදහැසිතින් තියෙන සල්ලි වියදම් කරන්න තමයි ඉතින් හිතන් ඉන්නේ ඉතින් එහෙම තමයි ඉතින් අඩු මේක මට ඕනේ පොඩ්ඩක් පිස්සුවක් කරලා මං කියන්නේ බා ලෙවල් ඩෙවිල් ලගේ මැප් ගන්න ටික අයි ලෙවල් ඩෙවිල් ගහන්න ඕන නම් ලෙවල් ඩෙවිල් ගහන්න ඕනේ මේකට මොන මගුලකට දාවේ නැද්ද බා මෙන්න මේක ගමු හරිද ඕක මට පොඩි වැඩක් තියෙනවා ඕකේ බස් එකේ ගිහින් බලමු හරිද මේ බස් එකේ රෝදේ ගැලවෙනවා බා හුඟක් දුර යද්දි නිකන් මේ බාල බඩු අඩෝ මේ වාහන නේ බං ගොඩ ගහලා ඉන්නේ මම මෙච්චර වාහනක් මේ වගේ මේ යකඩ දික තල්ලා විකුණනත් බං ලංකාවේ මේ මොකද්ද මේ IMF එකේ නායකයවල දාන්න පුළුවන් බං නිකන් අර රට වටේ මුහුද තියාගෙන මුහුදෙන් මේ සැමන් පිටරටින් ගෙනවා වගේ තියෙන්නේ. ඔව් ඉතින් සැමන් ඉතින් මුහුදෙන් ගත්තට බම් මේ ටින් එක මුහුදෙන් ගන්න බෑනේ බා. අද මොනවද මේ කියන්නේ? මොන දේ කළා දේශපාලනේ තහනම්. හරිද? එච්චරයි. අඩෝ රෝදේ බකල් දුන්නේ නෑ නේ බං තාම. කරන රෝදේ බකල් වින්න ඕන. පුතේ හැටියට එහෙම. මම කරන්නේ නිකන් පුතේ හැටියට නේ පතේ හැටියට. අඩෝ ඩවුන් ද ඩයිවර් අඩෝ නෑ බං. අය මම ඩවුන් වෙනවාද එහෙම පිස්සු කතා කරන්න බෑ. නැත්තේ. මීටර 600ක් තියෙනවා නේ 650 නෑ 700 නයිස් දැක්කේ නේද ආයේ ඩ්‍රයිවර් කවුද ඉතින් ආයේ මම වාහනයක් අතර ගත්තොත් නිකන් ආයේ වාහනේ පෙට්‍රල් නැතුවක් දුවනවා මම තල්ලු කරගෙන තේරුණා නේද ඉවරයි ඩවුන් ද ඩ්‍රයිවර් ඩ්‍රයිවර් නෑ ඩ්‍රයිවර් ඉන්න අඩේ මහත්තේ වරගෙන ආවද දානේ අයියෝ මාත්තේ එනි කරන්නේ මේ අයියෝ මීටර 850යි අඩෝ අවුලක් නෑ බා 7500 මේ 75000 ගණන් හරි මචං දැන් මම මොකද්ද ගන්න අඩේ මේ ගොත ගහනවා බන් රෙද්ද මොකද්ද ගන්න මොකද්ද අඩෝ මේ සල්ලිත් අඩුයි හරිද අපිට මේ ටික ගන්න පුළුවන් අපි සල්ලි ටික හම්බ කරගෙන ඉමු හරිද බයික් එක අරගෙන මම සාමාන්‍යයෙන් ඉතින් ප්‍රධාන ආදායම් මාර්ගයේ විදිහට මේ ගේම් එක නම් තෝරගන්නේ මෙන්න මේක තමයි ඉතින් හරිද දැන් මේක රික්මන්ට යන්න පුළුවන් වගේ කියලා කවුරු හරි හිතන් ඉන්නවා වගේද නෑනේ එහෙම නෑ එන ලයික් කරන්න අඩෝ සබ්ස්ක්‍රයිබ් පාරක් දැම්මයි කියලා බං එහෙම මුකුත් වෙන්නේ නෑ බං ඔය සබ්ස්ක්‍රයිබ් බටන් එකට අර ඇඟිල්ලෙන් පොඩ්ඩක් ඇනලා බලපන් ඒක ලස්සන වෙනවා බං නෑ මං කියන්නේ අර එහෙම නෑ අර ආතල් එක නෙමෙයි මං කියන්නේ අර සබ්ස්ක්‍රයිබ් කරපන් බං අවුලක් නෑ බං එහෙම
අයියෝ පෙට්‍රල් ඉවරනානේ මේ එහෙනම් මචං මෙහෙම හරි දැන් සල්ලි හම්බ කර කර ඉන්න වෙලාවක් නැහැ හරි දැන් අපි වයසයි ඉන්නේ හරි දැන් ජොබ් එකක් කරන්න කාලයක් නැහැ කියලා හිතාගෙන අපි මේකේ ගියානේ අඩෝ නෑ ගියා පොලිවුඩ් වල ගියානේ මචං හරිද අපි තව එක මැප් එකක් ගමු හරිද නැත්නම් එක වාහනයක් ගමු මොකක් හරි එක දෙයක් තමයි ගන්න පුළුවන් හරිද මොකද අඩෝ මේකෙන් මං කියන්නේ මේ වගේ 10ක් ගන්න පුළුවන් බා අඩෝ පොඩි ඒවා වැඩක් නෑ නේ ගන්නවා නම් ලොකු දේවල් ගන්න ඕනේ බා චූටි ඒවා අරගෙන වැඩක් නෑ අපි මොකද්ද ගන්න පොඩි ඒවා ටිකක් පොඩි ඒවා ගොඩක් ගන්නවද ලොකු ඒවා එකක් ගන්නවද කියලා තීරණය කරන්නේ නැතුව අපි ලොකු පොඩි ભેදයක් ඔක්කොම ගමු එල්ල කිරියවි මේ මන්නම් කියන්නේ සල්ලි වලන් කරා ඇති බා අපි අලුත් මැප් එකක් නැතුව තියෙන මැප් එකේ පොඩ්ඩක් සංචාරය කරලා බලමු හරිද අර අපි ගාව තියෙනවා මෙන්න මේ මැප් එක කෙරවලක නම් මේ මොකද්ද කියන්නේ සංචාරය ආරම්භ කරමු අඩෝ මේ කියන්න ඕනේ මේකෙන්ද බං නෑ පෙට්‍රල් මාත්‍යෝ නයිස් down the diver නෑ අඩෝ කට down the diver තමයි මහත්තයෝ අනේ ස්පේස් මසින්ද මොකක්ද ආවනේ හරි මචං අපි මැප් එකේ ගියා ලොලිපොප් මැප් එකේ තියා මැප් එකේ ගිහින් නිකන් මචං අයියෝ වද්දද අඩෝ සබ්ස්ක්‍රයිබ් කරලා දාලා අඩෝ මේ ගේම් ප්ලේ කම්මැලි බං ඇත්තටම හරි මචං ඊළඟ ඉරිද දවල් 12ට සුපිරි හොර ගේම් එකක් අරන් එනවා මචං හරි අනිවාර්යෙන්ම ගේනවා මචං හරි සුපිරි හොර ගේම් එකක් ගේනවා ඉතින් මොනවද කරන්න ඕනේ ලයික් තමයි ඕනේ හරිද ලයික් කරන්න ඕනේ අඩෝ මේකත් අවුලක් නැහැ පොඩි ආතල්ලෙකුත් තියෙනවා අඩෝ මේක උඩ කොහමද ගන්න ඕනේ යට ඉන්න බයලවන්න ඕනේ හරි මචං මේ දැන් මේක ඇති හරිද මේ දැන් ගේම් ප්ලේ එක අපි නවත්තමු හරිද අවසාන වශයෙන් මොකද්ද කරන්නේ අවසාන මොකද්ද කරන්නේ ඊට 3700ක් මේ මැප් එක යන්න අමාරුයි හරිද ස්පේස් මේක ගියානි මේ ඔකත් ගමු බන් තියෙන සල්ලි වල තව 8850 තියෙන්නේ අපි ඕකේ යමු මෙන්න මේකේ යන්න මේකේ අඩේ හරි මචං මේ ගේම් එක ගැන channel එකේ දෙයක් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දෙනවා මචං ඒකේ කමෙන්ට් කරපල්ල හරිද අඩෝ මොනවද මේ අයිස් කුරේ අඩෝ මං හිතේ වහල ගලයි කරන්ට දෙයක් නෑ පුතේ කකුල් දෙක මැදලා දිවන එක තමයි කරන්න දෙන්නේ මීටර 500න් තමයි මචං ඊළඟ තියනවා කියලා කියන්නේ අර නම් බෙලි කැඩෙනවා වගේ එහෙනවනේ බයි ඒ කූරු වල වදිනවා හරිනේ අමාරු ඕක කරගන්න දැන්ගලේ මාත්‍යෝ අයියෝ හරි මේක ඔච්චරලා වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මචං අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න නම් මෙතනින් වීඩියෝ එක ඉවරයි එහෙනම් ගුඩ් බයි